සවැත් නුවර බොහෝ ධනවත් සිටුවරයෙක් හිටියා. තරුණ සිටුවරයෙක්. මේ සිටුවරයාගේ දෙමව්පියන්ගේ ඇවෑමෙන් සිටු බූදලය ගැන බොහෝ සෙයින් වෙහෙසෙනවා. සේවක සේවිකාවන් සංවර කර ගැනීම, තමන්ගේ ධන සම්භාර ආරක්ෂා කර ගැනීම, මේ ආදී කටයුතු බහුල නිසා කවදාකවත් සැපෙන් නිදා ගන්නවත් නැහැ. සැපෙන් නිඳ යන්නේ නැහැ. ඊතර බයෙන් තැති ගැනීමෙන් ඉන්නේ. මෙන්න මේ සිටුවරයාට යම්කිසි වැදගත් දර්ශනයක් ලැබුණා. ඒක මෙහෙමයි. මේ සිටුවරයා තමන්ගේ මාලිගාව තියෙනවානේ. මාලිගාවේ ඉහළ තැනක ඈත පේන තැනක ඉඳගෙන පාර දිහා බලාගෙන ඉන්න වෙලාවක සෑම දවසේම දකින්න ලැබෙනවා පිණ්ඩපාතේ වඩින සිල්වත් ස්වාමින් වහන්සේ කෙනෙක්.